Hi guys, ඔන්න අතඇවිල්ලා තියෙන්නේ Lone Wolf game එකේ second episode එකේ පළවෙනි episode එක බැලුවා නැත්තම් ගිහිල්ලා බලන්න අනිවාර්යෙන්. මේක සුපිරි mobile game එකක්, story based game එකක්. ඉතින් වැඩි කතා නැතුව අපි අද game එකට යමු. මම හිතන්නේ කලින් දවස් episode එකේදී අපි mission දෙකක් විතර play කරා. බලමු අද මොනවද කරන්න තියෙන්නේ කියලා. කලින් දවස මට ඔයාලට මෙනු එක පෙන්වන්න බැරි වුණා. මොකද ගේම් එක ඕපන් කරපු ගමන් මම ෆස්ට් ටයිම් මෙහෙම තමයි ගේම් එකේ මෙනු එක පෙන්වන්නේ. ඒක කන්ටිනියු දීලා යන්න හැකි. ඊට පස්සේ අපේ කෑෂ් තියෙන මේ මම හිතන්නේ මේ ෆුල් කියලා තියෙන අපිට මිෂන්ස් එක ප්ලේ ටයිම් එකකදී ගන්න පුළුවන් මිෂන් ගාන 10යි. මම හිතන විදියට මේකේ වෙනම තියෙනවා මිෂන් කියන එක. ඒක තමයි දැන් අපි ගහන්නේ chapter 1 එක. මේක තමයි ස්ටෝරි එක. මේකේ chapters තියෙනවා chapters 5ක් තියෙනවා මේ ස්ටෝරි එකේ. ඒකේ දෙකක් ගහලා තියෙන්නේ. ලොන්ඩ්‍රි එක තමයි ගහන්න තියෙන්නේ. ඒ රයිෆල් එක තියෙනවා. මේක අයිටම්ස් මේ මම තාම ටියුටෝරියල් එකක්වත් කරේ නෑ. ඔයාලත් එක්කම play කරන්න ඕනේ හින්දා locked items හරි unlocked items buy කරන් තියෙනවා. අපිට sling එකක් buy කරන් තියෙනවා. recoil control එකක් තියෙනවා better 660ක් තියෙනවානේ. අපි එකක් buy කරමු. හරි මෙතන අපේ දැන් තියෙන rifle එක අපිට hand gun එකක් තියෙනවා 9mm. premium content නෑ නේ අපිට. මරු ස්කෝප් එකක් මේක තියෙන්නේ. අපිට ගන්නත් පුළුවන්. වැ සල්ලි නෑනේ. කමන්නේ අපි දැන් තියෙන එකම අපි ශූන්‍යකාරී ට්‍රයිපොඩ් එක එනම් ඕනේ චෙක් කරන්න සබ්ස්ක්‍රයිබ් මෙයාට පට ගන්නක් කරන්න guys. විඩ්මීට මේක මේ සාමාන්‍යයෙන් මම දන්න තරමේ ෆිසික්ස් හොඳට තියෙන ගේම් එක. මොකද ඔයාලට පේන ඇති මේ වින් මීටර්ස් එහෙම තියෙනවා ස්නයිපර් එකට රේන්ජ් ෆයින්ඩර්. මේවා ඉස්සරහා මිෂන් වල තමයි අපිට ඕන වෙන්නේ. මොකද මේ ස්නයිප් කරනකොට පොඩි සීන් එකක් තියෙනවා. අර වින්ඩ් එකත් එක්කයි රේන්ජ් එකත් එක්කයි ඒ බුලට් එක ස්කෝප් එකෙන් පෙන්නන ඒ ස්කෝප් එකේ මිඩල් පොයින්ට් එකටම යන්නේ නැහැ. මොකද ගුරුත්වාකර්ෂණ බලයත් එක්ක දුරට යන්න බුලට් එක ස්පීඩ් ගියාට ස්පීඩ් එක අඩු වෙලා පොළොවට ඇද ගන්නවානේ. ඒකට අර ඒක වක්‍රයක් තමයි යන්නේ. කෙලින් යන්නේ නැහැ. සිරස්තරයක. ඒකින්ද ස්නයිපර් කෙනෙක් ඩිස්ටන්ස් එක ෂූට් කරනවා නම් ලොකු එයා ගණනය කරන්න ඕනේ මෙච්චර ඇන්ගල් එකකින් මම ෂූට් කරන්න ඕනේ එතකොටයි වදින්නේ කියලා ටාගට් එක. අනික වින්ඩ් එකත් එක්ක අපි බුලට් එක මේ හරියට එම් කළත් මේ වින්ඩ් එකත් එක්ක බුලට් එක එහා මෙහා යන්න පුළුවන් ස්නයිපර්ස්. හැම ස්නයිපර්ස්ලාට තමයි මේ ප්‍රශ්නේ ගොඩම තියෙන. අනිත් ඒවා ක්ලෝස් රේන්ජ් නේ ගොඩක්ම. එතකොට ස්නයිපර් කෙනෙක් වින්ඩ් එකත් කැල්කියුලේට් කරන්න ඕනේ කොච්චර ඇන්ගල් එකකින් අපි ෂූට් කරනවද හරියට වදින්න කියලා. එතකොට මේ දේවල් මේ බේස් වෙච්ච එකක් තමයි මේ රේන්ජ් ෆයින්ඩර් වින් මීටර් ඒ වගේ ඒවා තියෙන මේ වගේ තියෙන මේ ෆිසික්ස් බේස් ගේම් එකක් හින්දා මේක. ඒකයි මේක අත්තම මේ හිඩන් ජෙම් එක සිරාට මේක වැඩි කතා වන්නේ. අපි බලමු ඊළඟට තියෙන අනිත් රේන්ජ් එකක් මේක ගණන හරියටම දන්නේ නැහැ. මේකේ අපිට 100 මීටර් එක තමයි දැන්ට අන්ලොක් වෙලා තියෙන්නේ මම හිතන්නේ. අපි පස්සේ බලමු. ඊපස්සේ මේකේ මේ සයිඩ් ගේම්ස් ටිකකුත් තියෙනවා. කිල් හවුස් ස්නයිපර්, ඩිෆෙන්ස් ස්නයිපර්, ස්පීඩ් ස්නයිපර් එහෙම කියලා. chapter 1 එකට මම හිතන්නේ මේක chapter 4, chapter 2, chapter එකෙන් chapter එකට අන්ලොක් වෙන්නේ මම හිතන්නේ. අපි ඒවත් ඉස්සරහට ප්ලේ කරලා බලමු. දැන් මෙතන තියෙන achievements අපිට achievement එකක් තියෙනවා. මම හිතන්නේ මේක leader board එක. දැටනම් 100% leader board එකක් තියෙනවා. sniper accuracy එක 145%ට නෙමෙයි. අපි වැඩි කතා නැතුව ඊළඟ mission එකට යමු guys. laundry kill all security ඔක්කොම kill කරන් තියෙන්නේ. මම හිතන්නේ මේකේ ස්ටෝරි එක මේ ගේම් ප්ලේ එක බලනවා නම් ඔයාලට මේකේ ස්ටෝරි එක තේරෙන්නේ නැහැ. අනිවාර්යෙන් කියලා පළවෙනි ගේම් ප්ලේ එක බලන්න. මොකද ඒකේ තමයි ස්ටෝරි එක තියෙන්නේ. මේක පට්ට ස්ටෝරි එකක් තියෙන ගේම් එකක්. හින්දා අනිවාර්යෙන් මුලින් ඉඳන් මේ සීරීස් එක බලනවා නම් බලන්න ඕනේ. නැත්තම් තේරුම් ගන්න අමාරුයි.
guys ඊළවල් this is Jennifer Davis with your top story this evening. Jennifer Davis තමයි මේ ඉන්නවා කියන ටීවී එකේ. මම හිතන්නේ යා කවුද කියලා නම් හරියට දන්නේ නැහැ. හරි. රිපෝටර් කෙනෙක් රිපෝට් කරන ඉන්සිඩන්ට් එකක්. Police have identified the victim of the courthouse shooting as Richard Carter. හරි, මේ කලින් එපිය ගැන කියන්නේ මොකද කලින් එකේදී අපි රිචඩ් කාටර්ව කිල් කරා. මම හිතන්නේ ඇසෙම්බලි එකේ ලෝයර් ඇසෙම්බලි එකට වදින ලෝයර්ගේ ලීගල් ඇසිස්ටන්ට් එකකින් කරේ. ඊට පස්සේ මම හිතන්නේ ලෝයර්වත් කිල් කරාද කොහෙද? Police are investigating this ties between the lawyer and Richard Carter ke no lawyer kill kara between the assembly and Richard Carter. Police investigate කරනවලු මේ assembly එකයි Richard Carter ගේ මරණය සම්බන්ධයෙන් මොකක් හරි සම්බන්ධතාවයක් තියෙනවද කියලා. As Richard Carter is notorious for bringing down the assembly gang members. දැන් Richard Carter කියන්නේ කෙලිම වාචාල විදිහට ආයේ සුපිරිම විදිහට මේ ඇසෙම්බලි එකේ ගෑන් මෙම්බර්ස් ලව තිරයට යපු ඩයල් එකක්. මැන්ඩෝ ලෝන් වොල්ෆ් is communicating with us. හරි. මැන්ඩෝ කියන්නේ මේ ඇසෙම්බලි එකේ බොස්. What do you mean? Richard Carter has been shot. Find lone wolf now. හරිනේ. අපේ ලීගල් ඇසිස්ටන්ට් විතරයි මෙයාලගේ මෙයා ඇසෙම්බලි එක වෙනුවෙන් කිල් කරේ ලීගල් ඇසිස්ටන්ට් විතරයි රිචඩ්. ඊට පස්සේ ඊළඟ මිෂන් එකේදී රිචඩ්වත් අපි කිල් කළා. හැබැයි අපිට ඇසෙම්බලි එක කිව්වේ නෑ ඒක කරන්න කියලා. දැන් මේ සීන් එක යන්නේ ඇසෙම්බලි එකට පුදුමයි අපි රිචඩ්ට කිල් කරේ කියලා. දැක්කන් killing Richard Carter was a message loud and clear. අපේ lone wolf අපේ කැරක්ටර් එකෙන් දුන්න මෙසේජ් එකක් ඇසෙම්බලි එකට. He is proving that he is the real deal and slapping me in the face for questioning me. දැක්කනේ? අපි කියන අපි තමයි ඇත්ත රියල් ඩීල් එක අපි තමයි චරිතේ එලෙම ආයේ කණේ පාරක් ගැහුවා මුට මේ අපි මේ වැඩෙන් අපි අවතක්සේරු කළා. එහෙම සීන් එකක් කියන්නේ. The only problem is that I have no way to contact him. මෙහෙර අපි contact කරගන්න දෙයක් නෑලු. I'm starting to waiting on this damn rich is pointless. ring වෙනවා. හරි. අපි කතා කරන උට. Are you done wasting my time? Richard Carter, how did you කියලා දාන්නද? You are welcome කියලා අපි කියනවා වැඩේ finish. You are welcome. ඔන්න ටාස්ක් එක දෙන්නත් කලින් ඒක කරලා ඉවරයි. හොඳේ. ඔන්න එහෙමයි lone wolf. I suppose I have underestimated. ඇත්ත. අපි අවතක්සේ යන්න මියකෝ මාව මොනවා කියනද මන් දන්නේ නැහැ. Last chance is Midman. දැක්කම Midman එක නාන. Last chance එක මේ පාට ඕන නම් ගන්න නැත්තම් ගන්නවනේ තියා. මං කවුද කියලා දන්නවනේ. I made a mistake. Now listen. We have a job for දැන් text මුගේ අම්මා කියුම් මේ assembly එකෙත් ඉන්නේ. උන්ගේ උන්ට වැඩේ කරගන්න තියෙනවා නම් බටර් පාර ගන්නවා. Not until I meet Mando. දැක Mando boss එක පෙන්නන්න අපි boss එක කතා කරගමු. ඒකට අතරමැදිය Mando requested for you for this job which is urgent එකක් Mando request කළේ. An urgent job. I could have been gone. You are damn good but you aren't our only killer. අම්මට සිරියක තව කෙලස්ලා ඉන්නවලු. බලන්න දෙන ටෝක් එක. After this job I meet Mando or you will have to use it. එකන් මේ ජොබ් එකෙන් පස්සේ Mando එක මීට් කරන්න. හැබැයි ඔය තියෙන කිලස් එකකින් බල උන්දෙක් කරගන්න අපේ ප්‍රශ්නයක් නෑ. මට වැඩ තියෙනවා උන්තර. Mr. Wong runs a laundry and he must know we are looking for him. Wong කියලා කෙනෙක් he has to run the laundry so we know he will be there but he will have security. Take out his security so I can get to Mr. Wong. හරියට. Mr. Wong ගේ security එක මේ ෆිල්ටර් එකක් තියෙන්නේ. මපන්නේ. මාර කතන්දර තමයි. laundry එකකට මොකටද security එක? වකරය යතරුණක් තියෙනවා. Don't let enemies see your face. අම්මට සිරි වෙනවා. ඉංග්‍රීසියට ටිකක් අමාරුයි. බලමු මොකද කරන්න තියෙන්නේ කියලා. ඊගෙන කියලා අපිට මේ මිෂන්ස් වල නම් ටයිම් පීරියඩ් එකක් නැහැ. බොඩි කාර්ඩ්ලා දෙන්න ඉන්නේ. මෝහක බලන් ඉන්නකොට දෙන්න තමයි තියෙන්නේ ඒක ගන්න යන්න. අනේ මොකෝ කෙල් කළේ මූන්නේ වාහනේ පිටිපස්සේ.
ගාන්ට වැඩි වෙන්නත් ඕන. හරි හරි ෂේප් කිසි අවුලක් නැහැ. මට සීරි වෙනවා. හම්මෝ අතන හෙඩ්ෂොට් එකක් දෙන්න බැරි වුණා. අවුලක් නැහැ නේ. ඇකියුරසි 100% තියෙන හෙඩ්ෂොට්ස් ඒක ගන්න නැහැ. මං කිව්වේ අර ටයිම් එකක් උඩ වෙන්නනවානේ. කියන්නේ අපිට මේ එකපාරකට ප්ලේ කරන්න පුළුවන් මිෂන්ස් 10යි. අවුලක් නැහැ. ෂේප් 970ක් හම්බුණා. headshot එක ගියාගෙන කොබන් වෙන්නේ අවුලක් නැහැ. Mr. Wong, if you don't help us, we will kill you to Mando. අර අපිත් තින්නනේ මේ වහනේ. I believe you and Mando would have a lot of fun together. Things I told you already. Red face as your mom. මෙන්න තුන්වන්ද රෙඩ් රතු මූණෙක් ඇයි? You will have to come with us, Mr. Wong. I told you everything already. Please just let me go. You will be fine as one of us. I'll but මං කල්ලා දෙන්නව රතු මූණනේ. රතු මූණ ගේමක් නේ. ඒක රතු පාටයි නූණ හොයාගන්න ලේසිනේ. Red face will be in hiding it. What Mr. Wong says too. Will Red face out. His brother takes a bus every weekday morning. Red face got his looking from the red hair. අතුවාට පොඩ්ඩක් තියෙනවා ඒගොල්ලෝ. ඒ නික්නේම් එක හම්බුනේ. His Scottish genes have blessed him. Scottish. His brother will have red hair as well. Kill him. Hopefully before Red Face can own him. Target has red hair. මට හිතෙන්නේ යාගේ brotherව kill කරන්න තියෙන්නේ. අර Red Face ට warn එකක් විදියට වෙන්නත් ඕනේ. ඩයිල් එක එනවා. මේක නම් හරි. වැඩි ඉවරයි. හරි හෙඩ්ෂොට් එකක් මෙතන කම්ප්ලීට්. අම්මා සීරි චකෝ ඩොලර් 1340ක් කලින් මිෂන් එකේ අච්චර බොඩි ගාඩ්ස්ලා කිල් කළා මෙච්චර ආයේ නෑනේ. අවුල නැහැ. ඔය වැඩි කතාන තු නෙක්ස්ට් මිෂන් එකට යන්. Tell me the good news. Redface should have warned his brother. I guess Redface was too busy gathering his crew. Let me guess, you need me to kill them. You have my word. We will meet Mando after this. Sorry, බලමුකෝ. දැන් ඊට තව වැඩක් කරපන්ලු. ඊට පස්සේ Mando වෙන්නන්නලු. මේ අපේ අතර වටේ යවනවා. Same as with Mr. Wong. You kill the security and get me to Redface. Redface must know we are coming. He will have his crew ready at the warehouse. Hurry, don't kill Red Hair. Mata see. This will be risky. I can't think of any angles for a snipe rifle. I will tell you to be careful, but I don't doubt your ability. Hurry. කර සීන් එකක් තියෙනවා මෙතන අපේ ස්නයිප් කරන්න අමාරු සීන් එකක් තියෙන්නේ. Kill them all, but make sure Red Face stays alive. security එක kill කරන්නලු. මිනිහගේ gang එක kill කරන්නලු මේ Red Face alive කියලා. යකෝ ස්නයිපර් ගෙට එහෙම තියෙනවා. kill security capture Red Face. අත මේ වෙන්නේ මොන මගුල කොවල අපට සීනවා මේකෙන් ෂූට් කරන් තියෙන්නේ. මේ මොකද පිස්ටල් එකක් දුන්නේ ඒකද? හරි අවුලක් නැහැ. මේක හරි ඇතුළට යන මට සීරියනවා. ඉතින් අපි ඇතුළට ගියා කියන්නේ. හරි අවුලක් නැහැ. තේව හරි පට්ටහුටු මොන මගුලක්ද? sorry guys මට වැරදිලා data on කරලා තිබ්බේ. මම ඒක ඇල කපනවා ඇඩ් එක ප්ලේ වුණා. data on කරාම මේක ඇඩ් ප්ලේ වෙනවා. මිෂන් ෆේල් වුණා ඇත්තටම. මට හිතා ගන්න බෑ මොන මගුලක්ද ඒ උනේ කියලා. ඔව් ඒකට කොහොම ගහන්නද? ආය රයියක් දෙව්.
මොකක්ද අප ඇත්තට මේ කරන්න කියන්නේ? එක පාට තියාගෙන යන්නේ නැති කියන්නේ. මට පටවුඩු මට මේක කන්ට්‍රෝල් සුත කරුන්නේ අරන අටයි අදෙමු මේක මේ එක දිගට තියාගෙන යන්න තියෙන්නේ නැත්තම් කරන්න වෙනද උරන්න try and try one day you can fly කිව්වලු හරි මොකද නැහැ අම්මෝ danger level pen on achievement work complete na what's going on red face he is not here that's because he planned this red face na this is an ambush what makes you think that this is actually how I would have done it ammata siriyada appata siriya red face අපි වල්ලන්න ගහපු plan එක ලො මේක මල්ලා කියලා capture එක මේක එන්නේ ඉන්ටෙන්ස් වෙනවනේ දැන් නයිට් shit Muita para injection of Hamu. Oh, hey, 12.750 කාවා accuracy එක 82කට බහැලා headshot 7යි 12යි බින්දුවයි ඔක්කොම අවුලන්නේ කිසන්නේ ඊළඟට යන මිෂන් එකට යනවාද අපි ඔව් විනාඩි 17ක් ගිහලා ඊළඟ මිෂන් එකට යන්න ඕනේ අපි මුලින් අපි අප්ග්‍රේඩ් එකක් කරමු මේකට අප්ග්‍රේඩ් කරන්න බැයිද මේක බැයි මේක මෙහෙමම තමයි අවුලන්නේ ප්‍රශ්නයක් just remember it's only very quick a field of view a view එක වැඩි වෙනවා නේ yeah seriously make sound අවුලන්නේ එක යමු exit rifles up rifles තියෙනවද රයිෆල් සාමාන්‍ය ගණන් අඩුයි නේ මොසින් නගාන්ට මේක ආන්ටින් රයිෆල් මේක බුලට් 4 එකපාර ෂූට් කරන්න පුළුවන් පොඩි වැඩියක් තියෙනවා එල කරන්න එම රයිෆල් එකට යනකොට අපි රයිෆල් එක අප්ග්‍රේඩ් කරමු. ඔව් රෙකෝඩ් එක ගමු. රෙඩි. අදට එනං නම් කරා guys. නවත්තන්න. මම හිතනවා ඔයාලා මේක එන්ජොයි කළා කියලා. ඇත්තට මේ ගේම් එක නම් සුපිරි. ඔයාලා ප්ලේ කරලා බලන්න මේක Play Store එකේ ලේසියෙන්ම ගත හැකි ලෝන් මුස් කියලා ගහලා බලන්න. ඔෆ්ලයින් ගේම් එකක් ඉඳ කිසි අවුලකුත් නැහැ. අනික මේක මහා ලොකු MB ගානක් නැහැ. මේක low end phone එකක උනත් ගහතේ කිසි අවුලක් නැහැ. ඔව්. මම මතකයි මම ඉස්සර 2GB RAM එකක් තියෙන ෆෝන් එකත් මේක ගැහුවා. කිසි ප්‍රශ්නයක් වුණේ නැහැ. හොඳටම ප්ලේ කරත හැකි. මේක හොඳ ස්ටෝරි එකකුත් තියෙනවා. මම හිතනවා ඔයාලා මේක එන්ජොයි කළා කියලා. ඒක හින්දා අනිවාර්යෙන් ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, කමෙන්ට් කරන්න, අනිවාර්යෙන් ෂෙයා කරන්න. මගේ අලුත් YouTube channel එක මේක මම අලුතෙන් පටන් ගත්තේ මාත් එක්ක මගේ progress එකේ දිගටම රැඳී ඉන්න කියලා ඉල්ලා සිටිනවා. අපි ඉස්සරහ ලොකු ගේමක් ගහමු. එහෙනම් ජය වේවා හැමෝටම.